අද අපි රැඳී සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට මහඟු සම්පතක් විදියට සැලකන්න පුළුවන් වලවෙ ගඟ ආශ්‍රිතව බරවකුමුකත් මාමඩලත් අතර තියෙන වැටිය කියන ග්‍රාමයේ වැටිය කියන ප්‍රදේශයේ ඉන්නේ. අපි ඉතින් අද දවසේ මේ ප්‍රදේශයේ සංචාරය කරද්දී අපිට හමු වුණා ලස්සන තැනක්. ඒ තමයි වැටිය. කියන්නේ ගඟ හරහා එගොඩත් මෙගොඩත් යා කරන තිරිවාන ගල් වැටියක් තියෙනවා. හරිම ලස්සනට මේක ජනප්‍රවාදයේ තියෙනවා රජ කාලේ. නැත්තම් මානාභරණ රජුරුවන්ගේ කාලේ රම්බ විහාරය මීට නුදුරින් තියෙනවා. ඒ කාලේ මේක ඉදිකිරීමක් කරලා මේ වැටියක් හදලා වතුර එහාට ගෙනහිල්ලා තිනවා කියලා. ඒ වගේම ස්වභාවික පිහිටීමක් කියලත් සමහර අය කියනවා. ඒ කොහොම වුණත් හරිම සුන්දර තැනක්, හරිම ලස්සන තැනක්. වලවෙ ගඟේ ඉහත්තාවේ අම්බලන්තොටින් ටිකක් ඇඹිලි පිටිය පැත්තට වෙන්න තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් සුන්දරයි. අපි ඩිස්කවරින් හම්බන්තොට වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවටම තියෙන සොඳුරු ලස්සන ස්වභාවික ඓතිහාසික වටිනාකම් තියෙන තැන් පෙන්නන ගමනේ තවත් එක් නවාතැනක් සන්ධිස්ථානයක් බවට පත් වුණා. ඉතින් මේ ගමේ අපිට කිහිප දෙනෙක් මේ එන අතරවාරේ හම්බුණා. මේක අහම්බෙන් අපි මෙතෙන්ට සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වුණ වෙලාවේ අපිට කියපු තොරතුරුත් එක්ක තමයි අපි මේ සංචාරයේ යොමු වෙලා මේ ප්‍රදේශය නිරීක්ෂණය කරන්නේ. මීට එහායින්තුත් තව ගල් වැටියක් තියෙනවා. මේක තමයි අර තිරිවාන ගල් වැටිය. මේක හරි කෙලින්ම එගොඩ මෙගොඩ යා කරන වැටියක් විදියට සකස් වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශයේ තරුණ තරුණියෝ සහ වැඩිහිටියෝ මේ වීඩියෝ පටය නරඹද්දී ඔබේ ගමේ තියෙන සුන්දර ලස්සන වටිනාකම් ටික අපිට වැඩිය ඔබ දන්නවා ඇති. ඉතින් මේකේ පහතින් කමෙන්ට් කරන්න, මේකේ අදහස් පළ කරන්න. අපි කැමති ඒ තොරතුරු ඒ දත්ත ලෝකයේ සමග නැත්තම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්බන්ධ මේ තොරතුරු ලෝකයත් හා බෙදා ගන්න ඔබට ආරාධනා කරනවා. ඔබ දන්නා තොරතුරු මේ ප්‍රදේශයේ සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ සහ ඓතිහාසික වටිනාකම් තියෙන කාරණා අපිට මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න කියලා. දැන් අපි ඉන්නේ අම්බලන්තොට ලියංගස්තොට අමුණ ගාව. මේක අම්බලන්තොට ප්‍රදේශයේ එහෙම නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂි ආර්ථිකය වෙනුවෙන් ලබා දීපු වටිනාම සම්පතක්. මීට කලින් අපි ගිහිල්ලා බැලුවේ ගඟ හරහා තිබිච්ච වැටිය. ඒ වැටිය ජනප්‍රවාදේ තියෙන්නේ රජ්ජුරුවන්ගේ කාලේ නැත්තම් රජ කාලේ ඉදිකරපු වැටියක්. ඒකෙන් මාමඩලට සහ තවත් ප්‍රදේශවලට මේ විදියටම දකුණු සහ වම් මෙවුරු විදියට බෙදා ජලය බෙදා හැරිය කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්සයක් වෙල්ලස්ස විනාශ කරලා ලංකාව යටත් කරගත්තට පස්සේ අම්බලන්තොට මේ ප්‍රදේශයේ ඉංග්‍රීසීන් විසින් මේ අමුණ ඉදිකරා කියලා ජනප්‍රවාදයේ තියෙනවා සහ ඓතිහාසික තොරතුරු මූලාශ්‍රවල තියෙනවා. 1849 තමයි වුන් මේක ආරම්භ කරලා තියෙන්නේ ඉදිකරන්න. කෙසේ වෙතත් 1889 වර්ෂයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේකේ වැඩ අවසන් කරලා මේක ජනතාවට අත් කරලා දීලා තිනවා. ඉතින් මේකේ ජනප්‍රවාදයක් තියෙනවා මේ බැම්ම ඉදිකරද්දි සිද්ධ වෙච්ච. ඇත්තම කතාව අපි පොඩි කාලේ මේ වගේ කතාවක් අහලා තිනවා සහ අපි හරි බයෙන් තමයි ළමා කාලේ ගෙව්වේ බිලි දෙන්න ළමයි අරගෙන යනවා නැත්තම් මිනිස්සු අරගෙන යනවා කියලා මේ කතාවට අපි ගොඩක් බයේ හිටියේ. ඉතින් ඒකේ ඇත්ත කතාව ලියංගස්තොට බැම්මත් එක්ක බැඳිලා තිනවා කියලා දැනගන්න ලැබුණා. ඒක තමයි මේ ලියංගස්තොට බැම්ම ඉදිකරද්දී ඉදිකරන්න කොහොමවත් ඉංජිනේරුවරුන්ට ඉදිකරන්න බැරි වෙලා තිනවා. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ගේ යුගයේදී ඉදිකරගන්න බැරිම වෙච්ච තැන ජනප්‍රවාදයේ තිනවා මෙහෙම කතාවක්. මේ අසල හිටපු මිනිස්සෙක්ව කතා කරලා එයාට ඒ ඉංජිනේරුවරයාගේ මුද්ද පල්ලෙහාට වැටුණා කියලා බැහැලා ඇහිඳින්න කියලා තිනවා. එයා බැහැලා ඇහිඳිද්දී ඒක කොන්ක්‍රීට් කරා කියලා තමයි කියන්නේ. එතනින් පස්සේ මේක ඉදි කරන්න පුළුවන් වුණා කියලා පොඩි ජනප්‍රවාද කතාවක් තිනවා. ඒක 100%ක්ම එසේ වුණාද නැත්නම් හදිසි අනතුරක් නිසා සිද්ධ වෙච්ච ජනප්‍රවාදයක්ද
අපිට කියන්න බෑ කතාවක් ගොඩ නැගුණද කියලා හදිසි අනතුරක් සිද්ධ වීමෙන් පස්සේ ඒ කෙසේ වෙතත් එහෙම ජනප්‍රවාදයකුත් මේ ආශ්‍රිතව තියෙනවා. ඉතින් හරි ලස්සන තැනක්, තාම වටිනා සම්පතක්. එහෙම කියන්න හේතුව මේ පැත්තෙන් රිදියගම වැවට වම් මියුරෙන් රිදියගම වැවට වතුර ගිහිල්ලා රිදියගම වැව හා ආශ්‍රිතව කුඹුරු අක්කර 8500ක් විතර ආසන්න වශයෙන් වගා කටයුතු කරනවා. මේ පැත්තෙන් මාමඩල පැත්තට ගිහිල්ලා දකුණු යුර ඒත් කුඹුරු අක්කර 7500ක් 8000ක් වගේ ප්‍රමාණයක් වගා කරනවා. ඉතින් මේ දැවැන්ත ගල් බැම්මෙන් රඳවාගෙන තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනතාවගේ බලාපොරොත්තුව. එහෙම නැත්නම් ඔවුන්ගේ වතුර ටික තමයි මේ රඳවාගෙන තියෙන්නේ. ඉතින් ඉතාම ලස්සන තැනක්, හරිම ලස්සනයි, හරිම විනෝදයි. මෙතන ගොඩක් අය අපිට පේනවා ඇවිල්ලා නානවා. ඒ වගේම සින්දු කියන ඒ වගේ පොඩි පොඩි විනෝදාස්වාද දේවල් කරනවා පරිසර පද්ධතිය සුරකින ගමන්. ඉතින් අලුතෙන් මෙතෙන්ට එන අයටත් අපි ආරාධනා කරනවා. හරිම පහසුයි. බරව කුඹක හයිවේ එකෙන් එළියට ආවට පස්සේ ලියංගස්තොට බැම්ම කිව්වම අපි මේකේ සම්පූර්ණම ප්‍රවේශ මාර්ගය ඔබට දාන්නම්. හරි ලස්සන සුන්දර තැනක්, නාන්න වගේම විනෝද වෙන්න වටින තැනක්. ඇවිල්ලා බලන්න. හම්බන්තොට අම්බලන්තොට කෘෂි ආර්ථිකය රඳා පවතින මේ ගල් බැම්ම මත කිව්වොත් අපි නිවැරදි. ඉතින් හරිම ලස්සන තැනක්. ඔබට ආරාධනා කරනවා මේ සුන්දරත්වයේ, පාරිසරික සුන්දරත්වයේ විඳින ගමන්ම එන්න. ඒ වගේම ජලය තමයි අපිට ලැබිච්ච මහඟු සම්පත මේ ප්‍රදේශයට. ඉතින් වලවේ ගඟ අපිට ලොකු දායකත්වයක් දෙනවා මේ ලියංගස්තොට අමුණ හරහා අපේ හම්බන්තොට ජනතාවගේ කෘෂි ආර්ථිකය සංවර්ධනය කරන්න. බොහොම ස්තුතියි.